ආයිබෝවන් දුවේ පුතේ. අද මම ආවේ පරිසරය විෂය යටතේ 16 තේමාව අපේ අතීත විත්ති කියන පාඩමේ තවත් කොටසක් අරගෙනයි. දුවේ පුතේ අපේ රටේ ඉතිහාසය වසර 2500කටත් වඩා ඈතට දිව යන්න. අපේ රටේ ඓතිහාසික උරුමයන්ගේ වටිනාකම ලොව කිසිදු රටකට සම කරන්න බෑ. දුවේ පුතේ අපේ මේ රටේ අතීත උරුමයන් නරඹන්න ඓතිහාසික ස්ථානවලට ගියාම අතීතයේ ශ්‍රී විභූතිය අපට පේනවා. සිරිලක් මවට උරුම වෙලා තියෙන්නේ ලොව කිසිදු රටකට නොදෙවෙනි ආඩම්බරකාරී අතීතයක්. අතීත උරුමයන්ගේ වටිනාකම පිළිබඳ කතා කරනකොට දුවේ පුතේ අපිට මුලින්ම මතක් වෙන්නේ සීගිරිය නේද? පුතාලා සීගිරිය ගැන දැනටමත් ගොඩක් දේවල් දන්නවා. මීට පෙර පාඩමකදී පුතාලට සීගිරිය ගැන කියලා දුන්නා මට මතකයි. පුතාලටත් මතකයි නේද? සීගිරිය කියන්නේ අපේ රටේ රජකම් කළ කාශ්‍යප රජතුමාගේ අසිරිමත් නිර්මාණයක්. අපේ රටේ ඒ කාලේ සතුරු ආක්‍රමණ විටින් විට ඇති වුණා. අපේ කාශ්‍යප රජතුමා සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට තමයි පුතේ සීගිරි පර්වතය මුදුනේ මාලිගාව ඉදි කළේ. මේ පර්වතය පොළොවේ ඉඳලා මීටර 180ක් පමණ උසයි. මේ සීගිරිගල් පර්වතයේ මුදුනේ තමයි කාශ්‍යප රජතුමාගේ මාලිගය ඉදි කරලා තියෙන්නේ. සිංහ කටෙන් ඇතුළු වෙලා සීගිරිගල මුදුනට ගල්පඩි දිගේ නැගගෙන යන්න ඕනේ. මේ ගල්පඩි දිගේ නැගගෙන යනකොට කැටපත් පවුර දකින්න ලැබෙනවා. කැටපත් පවුර ළඟ ඉඳලා ඉහළ බලනකොට පුතේ සීගිරි බිතුසිතුවම් පේනවා. බලන්නකො මේ සීගිරි බිතුසිතුවම් දිහා. නෙළුම් මල් අතින්ගත් මේ කාන්තාවන් හරිම අසිරිමත් නේද? බලාගෙන ඉන්න ආස හිතෙනවා. බිතුසිතුවම් කියන්නේ පුතේ බිත්තිවල අඳින චිත්‍රවලටනේ. කැටපත් පවුර ළඟ ඉඳලා ඉහළ බලනකොට මේ අපූර්ව බිතුසිතුවම් පේනවා. සීගිරි ගල මුදුනට ගියාම අපට බලා ගන්න පුළුවන් කාශ්‍යප රජතුමාගේ මාලිගය ඉදිකර තිබූ තැන. විවිධ අංග සහිතව විශාල රජමාලිගාවක් අපේ කාශ්‍යප රජතුමාට තිබිලා තියෙනවා. මාලිගාවට අමතරව දුවේ පුතේ මාලිගාවේ සිටිය පිරිසට පරිහරණය කරන්න පොකුණු, විනෝද උයන්, නාන තටාක, සීතහා ගිම්හාන මාලිගා කියන මේවත් තිබිලා තියෙනවා සීගිරි පර්වතය මුදුනේ. මේ විතරක් නෙවෙයි දුවේ පුතේ. සීගිරි ගල මුදුනට වතුර මෝටරයක් නැතිව ජලය ගෙන යන විශිෂ්ට දියුණු වාරිමාර්ග ක්‍රමයක් ඒ කාලේ තිබිලා තියෙනවා. පහළ ඉඳලා සීගිරි ගල මුදුනට ජලය අරගෙන ගිහිල්ලා තියෙනවා දියුණු තාක්ෂණයක් යොදාගෙන. ඉතින් පුතේ සීගිරිය කියන්නේ අති විශිෂ්ට නිර්මාණයක් නේද? පුතාලා දන්නවානේ සීගිරිය කියන්නේ ලෝක උරුමයක්. මේ වගේ වටිනාකම් තියෙන නිසා තමයි ලෝක උරුමයක් බවට සීගිරිය පත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු පුතේ කලා වැව ගැන. අපේ අතීත උරුමයන්ගේ වටිනාකම ගැන කතා කරනකොට කලා වැව ඉතාමත් වැදගත්. කලා වැව අනුරාධපුර යුගයේ නිර්මාණයක්.
මේ කලාවැව තියෙන්නේ කොහෙද පුතේ? අනුරාධපුරේ නේද? කලාවැව නිර්මාණය කරලා තියෙන්නේ කවුද පුතේ? ධාතුසේන රජතුමා නේද? කලාවැව නිර්මාණය කරලා තියෙන්නේ ධාතුසේන රජතුමා. කලාවැව මතක් වෙනකොටම අපිට මතක් වෙන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි පුතේ අවුකන පිළිම වහන්සේ. අවුකන පිළිම වහන්සේ කලාවැව දෙසට මුහුණලා සිටිනසේ නෙලා තියෙනවා. ගලේ නෙලා තියෙන අවුකන බුදු පිළිම වහන්සේ අතීත ශ්‍රී ලාංකික ගල්වඩුවාගේ විශිෂ්ට නිර්මාණයක්. අනුරාධපුරේ වන්දනාවේ ගියාම පුතාලා නොවරදවාම කලාවැව බලලා අවුකන පිළිම වහන්සේත් වැඳ පුදා ගන්න ඕනේ. මේවායේ වටිනාකම වචනයෙන් නම් විස්තර කරන්න බැරි තරම් පුතේ. අපේ අතීත උරුමයන්ගේ වටිනාකම අවබෝධ කරගන්න නම් පුතේ මෙම ස්ථානවලට ගිහිල්ලම බලන්න ඕනේ. මම හිතනවා දූලා පුතාලා වැඩිහිටියොත් එක්ක අනුරාධපුරයේ වන්දනාවේ ගිය දවසක මේ අපේ අතීත උරුමයන්ගෙන් විදහා පාන ශ්‍රී විභූතිය පුතාලගේ ඇස් දෙකෙන්ම දැකලා අවබෝධ කරගනින් කියලා. ඊළඟට පුතේ අපි බලමු ජන කවි ගැන. දුවේ පුතේ අතීතයේ අපේ මුතුන් මිත්තන් විවිධ වැඩවල නියැලීමේදී විවිධ වැඩ කරනකොට ඇතිවන වෙහෙස මහන්සිය පාළුව නිවා ගැනීම සඳහා විවිධ ජන කවි ගායනා කරලා තියෙනවා. කරත්ත කවි මේවට කියනවා ගැල් කවි කියලත් නේද? නෙළුම් කවි, ගොයම් කවි, පැල් කවි, ඔරුපාරු කවි, පතල් කවි, පං කවි, බඹර කවි වගේ ජන කවි ආදි කාලේ ගායනා කරලා තියෙනවා. ඒවා අපිත් දැනගන්න ඕන නේද පුතේ? පැල් කවි කියන්නේ පුතේ හේනේ පැලක් හදාගෙන වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න නේද? පිරිමි අය රාත්‍රියට පැල් රකින්න පැලට යනවා. ඒ ගියාම නිදිමත පාළුව කාන්සිය නිවා ගන්න රෑ එළි වෙනකල් ගොවියෝ පැල්වල ඉඳගෙන මාරුවෙන් මාරුවට පැල් කවි කියනවා. ඔරුපාරු කවි. ඔරුපාරු කවි කියනකොටත් පුතේ දැන් වගේ ගංගාවල් උඩින් දිග පාලම් තිබුණේ නෑ ඒ කාලේ. වාහන තිබුණේ නෑ ඒ කාලේ. ප්‍රවාහනය සඳහා ගඟෙන් එගොඩට යන්න ගියේ ඔරුපාරු වල නැගලා. මේ ඔරුපාරු වල යනකොට පුතේ ඔරුපාරු කවි කියමින් තමයි ගමන් කළේ. ඊළඟ එක පතල් කවි. අනෙක් රටවලට වඩා පුතේ අපේ මව්බිමේ වටිනාකම තියෙන්නේ සරුසාර මහ පොළොව නිසා. ඒ වගේම මහ පොළොවේ නිදන් වෙලා තියෙන මැණික් මිනිරන් වගේ වටිනා සම්පත් නිසා. අපේ රටේ මැණික් පතල් තියෙනවා, මිනිරම් පතල් තියෙනවා. පුතාලා දන්නවද මැණික් පතල් තියෙන්නේ කොහෙද කියලා? මැණික් වලට ප්‍රසිද්ධ රත්නපුරේ නේද? රත්නපුරේ මැණික් පතල් තියෙනවා. කළුගඟත් මැණික් පතල් තියෙනවා. මිනිරම් පතල් කොහෙද තියෙන්නේ? ලොකුම මිනිරම් පතල තියෙන්නේ බෝගල. බෝගල මිනිරම් පතලට අමතරව කහටගහ පතල වගේ තවත් මිනිරම් පතල් තියෙනවා. ඉතින් මේ මිනිරම් පතල් වල බැහැලා ඒ වාගේ වැඩ කරනකොට මහන්සිය නිවා ගන්න මේ පතල් කවි කියනවා. පං කවි. කාන්තාවෝ අම්මලා පං කපන්න යනවා පැදුරු වට්ටි පෙට්ටි වියා ගන්න. වට්ටි පෙට්ටි වියන්නේ
පන් වලින්. ඉතින් මේ පන් කපන්න ගියපුවාම අම්මලා මේ පන් කවි කියමින් තමයි පන් කපන්නේ. බඹර කවි. බඹර කපන්න ගියාම කියන කවි තමයි පුතේ බඹර කවි කියන්නේ. කරත්ත කවි කියන්නේ දුවේ පුතේ කරත්තවල වෙළඳාමේ යනකොට. ඉස්සර කාලේ අද වගේ යාන වාහන තිබුණේ නෑනේ. ඒ කාලේ වෙළඳාමෙන් ජීවත් වුණු අය කරත්තවල බඩු පටවගෙන දුර බැහැර ප්‍රදේශවලට තවලමේ ගිහිල්ලා තමයි වෙළඳාම් කරගෙන ජීවත් වුණේ. තවලමේ යනකොට දවස් ගණන් මඟ ගෙවාගෙන යන්න වෙනවා. ඒ යනකොට දැනෙන වෙහෙස මහන්සිය නිවාගත්තේ කරත්ත කවි කියලා. මේ කරත්ත කවිය පුතාලා මාත් එක්කම කියමු නේද? දුප්පත්කමට ගොන් බැඳගෙන දක්කනවා කන්නත් නැතිව රෑදාවල් වෙහෙසෙනවා ගොන්ටත් නොයෙක් වද දීලා ගෙනියනවා දැන්වත් දුකට දෙවියෝ පිහිටක් වෙනවා. පුතාලා නෙළුම් කවිත් අහලා තියෙනවනේ. අතීතයේ ගොයම් නෙලනකොට හිටවනකොට සමූහයක් හැටියට ගමේ අය එකතු වෙලයි කුඹුරේ වැඩ කළේ. උදේ ඉඳලා හවස් වෙනකල්ම කුඹුරේ නෙලනවා. එහෙම එක දිගට කොන්ද නමාගෙන ගොයම් නෙලනකොට ඒක ලේසි නෑනේ නේද? ඉතින් එයාලගේ වෙහෙස මහන්සිය අපහසුතාවය මඟ හැරගත්තේ නෙළුම් කවි කියලා. අපිත් කියමුද නෙළුම් කවියක්? පුතාලා මේ නෙළුම් කවිය දන්නව නේද? තෙල් ගාලා හිස පීරන්නේ නෝ ඇට වැල අරගෙන බැඳ ගන්නේ නෝ සීලේ ඉනවට ඇඳ ගන්නේ නෝ ගෝයාම් නෙලන්නට යමු අපි නෑනෝ. ඉතින් දුවේ පුතේ මේ වගේ විවිධ ජන කවි ගායනා කිරීමෙන් අතීතයේ අපේ මුතුන් මිත්තෝ වැඩ කිරීම නිසා දැනෙන වෙහෙස මහන්සිය නිවාගත්තා. පාළුව කාන්සිය නැති කරගත්තා. මේ වගේ ජන කවි වර්ග සොයාගෙන පුංචි ජන කවි පොතක් නිර්මාණය කරගන්න පුළුවන් පුතාලට. අපේ අතීත මුතුන් මිත්තෝ කියපු ජන කවි හොයාගන්න ගෙදර වැඩිහිටියන්ගේ උදව් ලබා ගන්න පුළුවන්. පුතාලා එහෙනම් ජන කවි රැස් කරගෙන පුංචි ජන කවි පොතක් නිර්මාණය කරගන්න. හොඳද? අපේ අතීත උරුමයන්ගෙන් අපට උරුම වුණු තවත් දෙයක් තමයි ජන ක්‍රීඩා. දැන් අපි බලමු ජන ක්‍රීඩා ගැන. අතීතයේ සිට පැවතෙන ජන ක්‍රීඩාවක් තමයි ඉනිවැට පෙරලීමේ ක්‍රීඩාව. මේ ක්‍රීඩාව කරන්නේ දෙපිලකට බෙදිලා. සිසුම් කණ්ඩායම් දෙකකට බෙදෙන්න ඕනේ. එක කණ්ඩායමක් ඉනිවැට ලෙසත් අනිත් කණ්ඩායම
වැට පෙරලීමට උත්සාහ කරන ගොනුන් ලෙසත් කණ්ඩායම් දෙකකට බෙදෙන්න ඕනේ. ඉනිවැට සහ ඉනිවැට පෙරලීමේ ගොනුන් කියන මේ කණ්ඩායම් දෙක බෙදිලා තමයි මේ ක්‍රීඩාව කරන්නේ. ඉනිවැටට ඉන්න ළමයි අත් අල්ලගෙන රවුමට ඉට ගන්නවා. ගොනුන් ලෙස ඉන්න ළමයි ඉනිවැට පෙරලීමට උත්සාහ කරන්න ඕනේ. ගොනුන් ඉනිවැට කැඩුවොත් එම කණ්ඩායමට නැත්නම් එම පිලට ජය ලැබෙනවා. මේ ආකාරයට ක්‍රීඩාව දෙපිල මාරු වෙමින් ක්‍රීඩාවේ යෙදෙනවා. මේ ක්‍රීඩාව ගීතමය සංවාදයක් විදියට තමයි කරන්නේ. ගීතමය සංවාදයක් විදියට කරනකොට හරිම විනෝදජනකයි. ගොනුන් සහ ඉනිවැට අතර සංවාදය දෙපිලේ සිසුන් මාරුවෙන් මාරුවට කියමින් තමයි මේ ඉනිවැට පෙරලීමේ ක්‍රීඩාව කරන්නේ. එහෙනම් අපි මේ ගීතමය සංවාදය කියමු නේද? මුලින්ම ගොනුන් තමයි කියන්නේ. ඊට පස්සේ ඉනිවැට කියන කොටස කියනවා. ගොනුන් අහසට ඉනිමං බඳින ගොනෙක් ඇත ඒලකුණේ ගොන් අප දුටුවේ නැත බණ්ඩියරාලගේ ගොම්බානක් ඇත ඒලකුණේ ගොන් අප දුටුවේ නැත ඇඹරුම් ගල යට ගොන්බානක් ඇත ඒලකුණේ ගොන් අප දුටුවේ නැත කරට උඩින් පැනලයි අද යන්නේ ආවට මොකද යන්න නොදෙන්නේ. අපේ රටේ අතීතයේ සිට පැවතෙන මෙවැනි ජන ක්‍රීඩා ගොඩක් තියෙනවා. පුතාලා 1-2 පන්තිවලදීත් කරලා තියෙනවා. ඒ වගේ ක්‍රීඩා මතක් කරන්න බලන්න. එළුවන් කෑම, ඔලිඳ කෙලිය, පංච දැමීම, ලේන්සු හැංගීම, චග්ගුඩු පැනීම, වලකජු ගැසීම වගේ ගොඩක් ජන ක්‍රීඩා තියෙනවා. අපි බලමු එළුවන් කෑම කොහොමද කියලා. ළමයි වටේට අත් අල්ලගෙන ඉන්නවා. කොටියා එළුවා අල්ලන්න එනකොට වටේ ඉන්න අය එළුවව ආරක්ෂා කරනවා. මේ ජන ක්‍රීඩාවත් ගීතමය දෙබසක්. ගීතමය දෙබසක් හැටියට තමයි කරන්නේ. ඔලිඳ කෙලිය. ඔලිඳ කෙලිය කරන්නේ පුතේ දෙපිලකට බෙදිලා. මේක ගෘහස්ත ක්‍රීඩාවක්. ගෙදර ඇතුලේ බිම ඉඳගෙන ඔලිඳ බංකුවක ඔලිඳ ඇට යොදාගෙන තමයි මේ ක්‍රීඩාව කරන්නේ. දෙන්නෙක්ගේ තරගයක් හැටියටත් මෙම ක්‍රීඩාව තියෙනවා. 4 දෙනෙක් අතර දෙපිලකට බෙදී කරන ක්‍රීඩාවක් හැටියටත් මේ ක්‍රීඩාවේ යෙදෙනවා. පත්තිනි දෙවියන්ගේ ක්‍රීඩාවක් හැටියටයි ඔලිඳ කෙලිය සලකන්නේ. ඔලිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ ඔලිඳ තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ කොයි කොයි දේසේ ගෙනත් සදන්නේ සිංහල දේසේ. ඉතින් දුවේ පුතේ ඔලිඳවල උපත බංගලි දේශේ කියලයි කියන්නේ. බංගලි දේශෙන් ගෙනල්ලා ඔලිඳ හිටවන්නේ කොහෙද? සිංහල දේශේ කියලයි මේ කවියෙන් කියන්නේ. ඔලිඳ කෙලියේ තවත් කවි
ගොඩක් තියෙනවා. පුතාලා ඒවා හොයාගෙන ලස්සනට ගායනා කරන්න. පංච දැමීම. පංච දැමීමේ ජන ක්‍රීඩාව කරන්නේ පංච පෙත සහ පංච බෙල්ලන් යොදාගෙන. සිංහල අලුත් අවුරුදු කාලයට තමයි මේ ක්‍රීඩාව කිරීමට පෙළඹෙන්නේ. ලොකු කුඩා කවුරුත් ආසාවෙන් කරන සෙල්ලමක් තමයි පංච දැමීම. මේ සෙල්ලමත් දුවේ පුතේ පත්තිනි දෙයියන්ගේ ක්‍රීඩාවක් හැටියට තමයි සලකන්නේ. ළඟ එන සිංහල අවුරුදු කාලෙදී ගෙදර අයත් එක්ක එකතු වෙලා පංච දැමීම කරන්න පුළුවන් පුතාලට ඔන්න. ඊළඟ එක ලේන්සු හැංගීම. ලේන්සු හැංගීම කියන්නේ ඒ වගේ එකතු වෙලා කරන ක්‍රීඩාවක්. චග්ගුඩු පැනීම. ඒකත් එහෙමයි. කට්ටිය එකතු වෙලා සමූහයක් වශයෙන් කරන ක්‍රීඩාවක්. වලකජු ගැසීම. මේකත් ජන ක්‍රීඩාවක්. තව ජන ක්‍රීඩා රාශියක් තියෙනවා පුතේ. යාළුවෝ එකතු වෙලා දෙපිලකට බෙදිලා මේ ක්‍රීඩාවල යෙදෙන්න පුළුවන්. හරිම විනෝදජනකයි. ඔන්න පුතාලට වීඩියෝව අහලා කරන්න පැවරුමකුත් තියෙනවා. පැවරුම පිළිතුරු ලියන්න. ප්‍රශ්න අංක 1. සීගිරිය කාගේ නිර්මාණයක්ද? ප්‍රශ්නාංක 2. කලාවැව නිර්මාණය කළ රජතුමා කවුද? ප්‍රශ්නාංක 3. කලාවැව දෙසට මුහුණලා සිටිනසේ නෙලා ඇති විශිෂ්ට නිර්මාණය කුමක්ද? ප්‍රශ්නාංක 4. පහත ජන කවි සම්පූර්ණ කරන්න. ඔන්න ජන කවි දෙකක් තියෙනවා පුතාලට හිස්තැන් පුරවන්න. ප්‍රශ්නාංක 5. ඔබ දන්නා ජන කවි වර්ග 3ක් ලියන්න. ප්‍රශ්නාංක 6. ඔබ දන්නා ජන ක්‍රීඩා වර්ග 3ක් ලියන්න. එහෙමනම් දූලා පුතාලා අපේ අතීත විත්ති තව තවත් හොයලා දැනගනීවි කියලා මං හිතනවා. ඒ වගේම අපේ අතීත උරුමයන් පණමෙන් ආරක්ෂා කරගනීවි කියලා මං විශ්වාස කරනවා. දූලා පුතාලා සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනි වීඩියෝවක් සමගින් නැවත හමු වෙනතුරු ආයුබෝවන් දුවේ පුතේ.